යාළුවනේ මගේ ෆෝන් එක මෙන්න මේ විදිහට ස්ට්‍රක් වෙලා තියෙන කිසිම ටච් එකක් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මම ෆෝන් එක රීස්ටාර්ට් කරන්න බැලුවා මගේ ඉතින් රීස්ටාර්ට් වෙන්නේ නැහැ ටච් එක වැඩ කරන්නේ නැති හින්දා. මෙන්න මේ වගේ දෙයක් වුණාම මොකද කරන්න කියලා මේ වීඩියෝ එක දිගටම බලන්න. එතකොට ඔයාලට හරිම උත්තරේ ලැබෙයි. ඉතින් මේ විදිහට මගේ ෆෝන් එක ස්ට්‍රක් වෙලා තියෙනකොට පොඩි නෝට් එකක් තියෙනවා ඔයාලට පේනවා ෆෝනේ යටම. මේකෙන් කියන්නේ ෆෝන් එකේ පවර් බටන් එක තප්පර 10ක් එක දිගට ප්‍රෙස් කරන් ඉන්න කියලා ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා කියලා. ඉතින් අපි මේ ටිප් එක කරලා බලමු. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ පවර් බටන් එක තප්පර 10ක් ප්‍රෙස් කරන් ඉන්නවා. ඔයාලට පේනවා ඇති ෆෝන් එක ඕෆ් වුණා. දැන් ෆෝන් එක මෙන්න මේ විදිහට රීස්ටාර්ට් වෙනවා. ඉතින් අපි බලමු මේ ටිප් එක අර ගිහිල්ලාද කියලා. ඉතින් ඔයත් මේක කරලා බලන්න. ඔයාගේ ෆෝන් එක මේ විදිහට රීස්ටාර්ට් වෙනවද කියලා. අපි බලමු ෆෝන් එක ඔන් වුණාට පස්සේ ටච් එක අර ගිහිල්ලාද ෆෝන් එක ආයේ නෝමල් වෙලාද කියලා. අපි මේක ඔන් වුණාට පස්සේ බලමු. හරි ගයිස් මගේ මෙන්න මේ විදිහට ෆෝන් එක ඔන් වුණා. දැන් අපි බලමු මේකේ ටච් එක අර ගිහිල්ලාද ස්ට්‍රක් එක නැති වෙලාද? හරි. මෙන්න මේ විදිහට ෆෝන් එක නෝමල් විදිහට ෆෝන් එක ඔයාලට බලා ගන්න පුළුවන්.